අද මම හදන කරවල හොද්ද. මේ කීරමින් ඇත්තට මේ කීරමින් ටික දැන් මීට අවුරුදු මේ 3කට විතර ඉස්සෙල්ලා අම්මා මේ පැකට් අම්මා ඇත්තටම අරගෙන ආවේ. මේ පැකට් කීපයක්ම ගෙනාව. මේකේ මේ අන්තිම එක. මම දන්නේ නැති නම් කරවලට එහෙම expiry date එකක් දාන්නේ නැහැ. ඉතින් අර එයා ටයිට් වෙලා තිබුණ නිසා මේ හොඳට තිබ්බා මේ කීරමින් ටික. මේ තමයි අන්තිමම පැකට් එක කබඩ් එකේ අස්සේ තිබිලා හම්බුනේ. මේ හිමින් සද්දෙන්නේ මම වටේ තොරවල් අරගෙන තමයි කරවල හදන්නේ. ජනේල ඔක්කොම අරගෙන මේකට මට හොඳ අමු තක්කලිත් හම්බුණා. මේ පිරිනුවක් වගේ ගෙවත්තේ. ඉන්නකො මම පෙන්නන්නේ තක්කලි ටික. ඉන්නේ අමු ඒවා මේ චූටිව ටිකක් ඉදිලා පැලේ දුන්නේ මම. එයාගේ තමයි මහන්සිය. ඉතින් මම මේ අමු තක්කලි ටික දාලා තමයි මේ කීරමින් කරවල එක අද හැදුවේ. මේ ටික නම් තියාගන්නවා සැලඩ් වලට. මේ ටික මේ තව එකක් දැම්ම නම් හොඳයි වගේ කියලා හිතුණා. මේ කරවල එකට සුවඳ එනවා හොඳට. කරවල ටිකට මේ කපාගත් මේ අමු තක්කලි තව දාමු මේකට. හැබැයි මේ කොච්චි මිරිස් එහෙම තිබුණා නම් නියමයි. මට නෑ අද කොච්චි මිරිස්. කරවල එක දැක්කම හිතුණා මේ හදන්න ඕන තවත් පස්සට කරගෙන බෑ කියලා. අම්මා මතක් කර ඉතින් මේ කරවල එක හැදැත්තටම සුවඳයි හොඳට. දැන් රසට ඊට පස්සේ ඉතින් තියෙන්නේ කන්ට තමයි. ඒකට මං හිතුවා අද බ්‍රවුන් රයිස් එකක් හදනවා කියලා. ඒකත් කබඩ් එකේ අස්සක තිබිලා අද බේසිකලි කබඩ් එක මේ ක්ලීන් කරන වගේ දවසක්. බලන්නකො පාට. ඇත්තටම කොච්චි ටිකක් තිබුණා මලුනේ. නෑ නේද? තීන විදිහට සැනසෙන්න ඕන. ඒක තමයි මගේ බ්‍රවුන් රයිස් එක. හොදලා මේක තියෙන්නේ. මේ බ්‍රවුන් රයිස් එකට මම හිතුවා ඔලිව් ඔයිල් චුට්ටක් විතර දාමු කියලා. දාලා කලවම් කරලා ඉන්නේ. බ්‍රවුන් රයිස් හදනකන් ඉන්න බෑ ෆ්‍රෙන්ඩ්ස්. මේ කරවල එක එච්චර සුවඳයි. ඒ නිසා කිරිබත් වර්ගයක් තිබුණ ඉතුරු ෆ්‍රිජ් එකේ කරවල කනවා කිරිබත් එක්ක. මේ උඹල කඩ සම්බෝලෙකුත් තිබ්බා. ඒක දාගෙන කන්න හදන්නේ දැන් කිරිබත් කරවල හුදි සහ උඹල කඩ බෙදුම. ඇත්තම රසට කියලා හිතනවා. Bon appetit! Bon appetit! මගේ බ්‍රවුන් රයිස් එක අර මේ ඔයිල් දාපු නිසා දැක්කද මේ අට හොඳට සෙපරේට් වෙලා ස්ටික් වෙලා නේද? තව ටිකකින් හරි. බ්‍රවුන් රයිස් උත් ඉඳලා හෙටලා කන්න එපා ළමයි හෙල්ති වෙන්න.